පවුල කියන එක ගත්තහම පුතේ ඒක විවිධාකාරයි. අපිට කියන්න බෑ මේ ලෝකේ තියෙන හැම පවුලක්ම සතුටින් ඉන්නවා කියලා. අපිට එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. සමහර ළමයි ඉන්නවා පවුල ගැන කතා කරන්නවත් කැමති නැති ළමයි ඉන්නවා නේද? තමන්ගේ යාළුවෝ ආශ්‍රය කරනකොට හැම වෙලාවෙම මේ චුට්ටක් එයාගේ ඉතිහාසය එහෙම දන්නවනේ. කො දෙමව්පියෝ වෙන් වෙලා ඉන්න පුළුවන් නේද? එක් කසාද වෙලා ඉන්න පුළුවන්. නැත්නම් ගෙවල් දෙකක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ යාළුවට හරි නේද? තමන්ටම හරි ටොක්සික් දෙමව්පියෝ කියලා අපි කියන්නේ. එහෙම අය හම්බෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සහෝදර සහෝදරියෝ ගන්න. තමන්ට කිසි ආදරයක්, සෙනෙහවන්තකමක්, හදවතේ තෙතමනයක් නැති සහෝදර සහෝදරියෝ හම්බ වෙලා ඉන්න පුළුවන්. පවුලක් ගත්තහම සමාජිකයෝ 5ක් ඉන්නවා කියලා හිතන්න. 5 දෙනා 5 විදිහක් ළමයි. තේරුණාද? සමහර ළමයි ඉන්නවා ආච්චි සීයට තමයි පවුලේ වැඩිපුර ආදරය කරන්නේ. අම්මයි තාත්තයි නෙමෙයි ආච්චි සීයට තමයි වැඩිපුර ආදරය කරන්නේ. සමහර පවුල් ඉන්නවා අම්මටත් වඩා අක්කට ළඟයි. දෙවෙනි අම්මා කියන්නේ අපි අම්මා වගේ අපව බලාගත්තේ අක්කා කියලා අක්කට ළඟ අය ඉන්නවා. ඉතින් එහෙම තමයි සමාජයේ හැම පවුලක්ම එක වගේත් නෑ. ඒ වගේම තමයි තමන්ගේ තාත්තගේ අතින්ම දූෂණය වෙච්ච ගැණු ළමයි ඉන්නවා නේද? තමන්ගේ අම්මා වෙන කසාදයක් කරගන්නවා නම් එතකොට වෙන කසාදෙදි හම්බෙන අර ස්වාමියෙක් ඉන්නවා. එතකොට ඒ ස්වාමියාගෙන් දූෂණය වුණ ගැණු ළමයි ඉන්නවා. පවුලක් ගත්තහම අපි සාමාන්‍යයෙන් පොදු විවාහරේ කියනවා මගේ අම්මා බුදු වේවා කියලා. හැබැයි සමහර පවුල් ජීවිත තියෙනවා ළමයි තමන්ගේ අම්මා ගැන කතා කරන්නවත් කැමති නැති ළමයි ඉන්නවා. පවුල් ජීවිතයේ විවිධාකාර වෙච්ච ලෝකේ තමන්ට හම්බෙලා තියෙන පවුල් ජීවිතය ගැන අපි එක පැත්තකින් කියන සතුටු වෙන්න ඕනේ. පවුලක් නැති මිනිස්සු අතර පවුලක් තියෙන කෙනෙක් වීම සම්බන්ධයෙන් සතුටු වෙන්න ඕනේ. ඒක එක කාරණාවක්. හැබැයි ලොකු වෙනකොට ඔයාට පුළුවන් නම් පවුලේ සමාජිකයන්ව එකතු කරන දම්වැලේ පුරුක් ටික එකතු කරන මහා බලවේගයේ බවට ඔයාට පත් වෙන්න පුළුවන් නම් අන්න එතනවා දිනු. හරිද? පවුල හිතන්නකො සමාජිකයෝ තැන් වල විසිරීලා ඉන්න පවුලක් කියලා. හැබැයි ඔයා ටිකෙන් ටික ලොකු වෙනකොට පුතේ ඔයාට පුළුවන් නම් එයාලව එක තැනකට ගන්න. එයාලගේ අපි ගොන් දැන් ලොකු වෙච්ච වැඩිහිටියන්ගේ මයින්ඩ් එක එකපාරට අපිට හදාන්න බෑ. හැබැයි පොඩක් ඩේ අවුට් එකකට එළියට යන්න නේද? ෆිල්ම් එකක් බලන්න, පොඩ්ඩක් shopping කරන්න එළියට යන්න, හැමෝම එක තැනකට ගිහලා චුට්ටක් කතා කරන්න, පොඩි ෆන්ක්ෂන් එකක් ගෙදර මේ ඇති කරන්න. ඒ වගේ පුංචි දේවල් වලට ඕගනයිස් කරලා මේ පවුල ඇතුලේ සමගිය සමාදානය වලට ඇති කරන්න පුළුවන් නම් ඔය ඇත්තටම මෙතන ජයග්‍රහණය කරලා අපිට නොලැබුණු දේවල් වලට වඩා පුතේ ලැබුණු දේවල් වලට හැම වෙලෙම ස්තුතිවන්ත වෙන්න. ඒ දේවල් එක්ක හැම වෙලෙම පොසිටිව් හිතන්න. ඊළඟට කාලෙට ඉඩ දෙන්න. පොසිටිව් මිනිස්සුන් ආශ්‍රය කරන්න. විශේෂයෙන්ම දැන් ටොක්සික් දෙමව්පියෝ ඉන්නකොට හරි අමාරුයි ඔලුව උස්සන්නනේ. ඒ වගේ තැන්වලදී අපිට විවිධාකාර ඉතින් ප්‍රශ්න මතුවෙනවා. හැම දෙයකම අපි හොඳට සිහියෙන් යුතුව මුහුණ දෙන්න ඕනේ. හරිද? ජීවිතේ ප්‍රශ්න තිබ්බයි කියලා උත්තරේ සියදිවි නසා ගන්න එක නෙමෙයි. හැම වෙලේම හොඳ සිහි බුද්ධිය ඇතුව උත්තර හොයන එක තමයි සිද්ධ වෙන්න ඕනේ.